අටවන පරිච්ඡේදය ලැයිස්තුව මම කීපු දේ කරන මිනිසෙක්. ජැප් කීවේය. ඔහු මද සීනාවක් පාමී සාක්කුවට අත දවා යතුරු ලීනය කළ කඩදාසියක් එළියට ගත්තේය. මේ තියෙන්නේ ඔක්කොම මේකේ තියෙනවා. අල්පෙනෙත්තේ දක්වාම. මමත් පිළිගන්නවා ටිකක් පුදුම හිතෙන තැන තියෙනවා කියන එක. මම ඒ ගැන කතා කරන්නම් ඔයා මේ කියවලා ඉවරුනාට පස්සේ. පයිරට් කඩදාසිය දිගහැර කියවීමට පටන් ගත්තේය. ෆෝනියර් ඔහුගේ උරහිසට උඩින් නෙත් යොමු කළේය. ජේම්ස් රයිඩර්. සාක්කු ලිනන් ලේසුවක්. ජේ පිකින්ස් යනුවෙන් ලකුණු කර ඇත. නෝට් පොතක්. පවුම් එකේ නෝට් 7යි හැඳින්වීමේ පත්‍රිකා 3යි. හවුල්කරු ජෝර්ජ් ඒබ්‍රහම්ගෙන් ලැබුණු ණය මුදල සාර්ථකයි නැතිනම් අපි කරදරයක යනුවෙන් සටහන් වූ ලිපියක්. මූඩි යනුවෙන් අස්ථාන් කළ අයෙකුගේ පසුදා සවස හමුවීමට වේලාවක් වෙන් කළ ලිපියක්. රිදී සිගරට් කොපුවක්, ගිනි පෙට්ටියක්, තීන්ත පෑනක්, යතුරු කැරැල්ලක්, යේල් දොර යතුරක්, ප්‍රංශ සහ ඉංග්‍රීසි කාසි කිහිපයක්. ගමන් මල්ල සිමෙන්ති වෙළඳාම සම්බන්ධ ලිපිගොනු. බූට්ස් කප් සංගරාව. තහනම් ප්‍රකාශනයක්. සෙම් ප්‍රතිශ්‍යා ප්‍රතිකාර සඳහා ඖෂධ පෙට්ටියක්. දොස්තර බ්‍රයන්ට්. සාක්කු ලිනන් ලේන්සු 2යි, පවුම් 20 නෝට්ටු 1යි, ෆ්‍රැන්ක්ස් 500 නෝට්ටු 1යි, මාරු කාසි සටහන් පොතක්, සිගරට් කොපුවක් සහ ලයිටරයක්, තීන්ත පෑනක්, යේල් දොර යතුරක්, යතුරු කැරැල්ලක්, පටනලාවක් සහ එය දමාගෙන යා හැකි පෙට්ටියක්. නවකතා පොතක්. නෝමන් ගේල්. සාක්කු සිල්ක් ලේන්සුවක්, පවුම් එකේ නෝට්ටුවක් සහ ෆ්‍රෑන්ක් 601 අඩංගු පසුම්බියක්, මාරු කාසි, ප්‍රංශ සමාගම් දෙකක් හැඳින්වීමේ පත්‍රිකා දෙකක්, දන්ත වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගම් දෙකකි. හිස් ගෙනි පෙට්ටියක්, රිදී ලයිටරයක්, දුම්බොන පයිප්පයක්, දුම්කොළ පැසක්, යේල් දොර යතුරක්. ගමන් මල්ල සුදු ලිනන් කබායක්, කුඩා දන්ත වෛද්‍ය කණ්ණාඩි දෙකක්, කපු පුළුන් රෝල් දෙකක්, සංග්‍රහ 3ක්. ආමන් ඩියුපන්ස්. සාක්කු පවුම් 10ක් සහ ෆ්‍රෑන්ක් 1000ක් අඩංගු පසුම්බියක්, ඇස් කණ්ණාඩියක් සහ කොපුවක්, මාරු කාසි, කපුලේසුවක්, සිගරට් පැකට්ටුවක්, ගිනි පෙට්ටියක්, කාඩ් කුට්ටමක්, දත් හාරන කූරු. ගමන් මල්ල රාජකීය ආසියාතික සමාගමේ දේශනයක් සඳහා සකස් කළ දේශනයක අත්පිටපතක්, ජර්මානු විද්‍යා ප්‍රකාශන දෙකක්, මැටි භාණ්ඩ පිළිබඳ කටුසටහනක්, පින්තාරු කරන ලද සිදුරු පයිප්ප, කුර්දි පයිප්ප ලෙස හඳුන්වන ඒවා, පුරාවිද්‍යා බන්දේසියක්, මැටි භාජන ඡායාරූප 9ක්. ජීන් ඩියුපන්. සාක්කු පවුම් 5 නෝට්ටුවක් සහ ෆ්‍රෑන්ක් 300ක්, සිගරට් කොපුවක්, ඇද්දල සිගරට් රඳවනයක්, ලයිටරයක්, තීන්ත පෑනක්, පැන්සල් දෙකක්, කුරුටු ගෑලියු සටහන් පොතක්, දිවා ආහාරයට ආරාධනා කරන ලැබුණු ලිපියක්, මාරු සල්ලි. ඩැනියල් ක්ලැන්සි. සාක්කු ලේන්සුවක්, තීන්ත පැල්ලම් සහිත තීන්ත පෑනක්, තීන්ත උතුරන එකකි, පවුම් 4ක් සහ ෆ්‍රෑන්ක් 100ක්, මෑතකදී සිදුවුණු අපරාධය පිළිබඳ පුවත්පත් වලින් කපාගත් ලිපි 3ක්, ආසනික් වසදීමක් සහ මුදල් වංචා කිරීම දෙකක් ගැන දේපල වෙළඳාම්කරුවන් විසින් එවන ලද ප්‍රත්‍යත්ව නිසවල විස්තර පිළිබඳ ලිපි දෙකක්, හමුවීම් සටහන් කිරීමේ පොතක්, පැන්සල් 4ක්, පෑන පිහියක්, ගෙවුම් බිල් 3ක් සහ නොගෙවූ බිල් 4ක්, මගී නෞකාවක් වෙත ගෝල්ඩන් නැමැත්තෙකු විසින් ටයිම්ස් පුවත්පතින් කපා බාගට පුරවන ලද ප්‍රහේලිකාවක්, කතා රචනය කිරීම සඳහා මාතෘකා සටහන් කළ පොතක්, ඉතාලි, ප්‍රංශ, ස්විට්සර්ලන්ත සහ ඉංග්‍රීසි මාරුකාසි, මේ පැලසි හෝටලයක ගෙවූ බිලක්, විශාල යතුරු කැරැල්ලක්, පිටකබා සාක්කුව, විසූවියසි මිනිමෙරුම පොතේ අත්පිටපත් මහත් දීපික දුම්රිය කාල සටහන, ගෝල්ෆ් පන්දුවක්, මේස් කුට්ටමක්, දත් බුරුසුවක්, පැරිස් හෝටලයක ගෙවූ බිලක්. කර්මෙනවිය. අත්බෑගය. තොල්ලාලේප සිගරට් රඳවන දෙකක්, එකක් ඇද්දල අනෙක ජේඩ්, සිගරට් කොපුවක්, පුයර, ගිනි පෙට්ටියක්, ලේන්සුවක්, පවුම් දෙකක්, මාරු කාසි, ණයවර ලිපියක කොටසක්, යතුරු. ඇඳුම් බෑගය. සම්බාණ්ඩ, බෝතල්, බුරුසු, පණායා ආදිය, උත්සව අවස්ථා සඳහා අඳින ඇඳුමක්, දත් බුරුසු, සබන් ආදිය දැමූ තවත් බෑගයක්, කතුරු දෙකක්, එංගලන්තයේ මිතුරන්ගෙන් සහ පවුලේ අයගෙන් ලැබුණු ලිපි 5ක්, නවකතා දෙකක්, බල්ලන් දෙදෙනෙකුගේ ඡායාරූපයක්, නවීන ජීවිතය සහ ගෘහපාලනය නම් පොත. ග්‍රේමෙනවිය. අත්බෑගය. තොල්ලාලේපන පුවක්, යේල් දොර යතුරක් සහ ඇඳුම් පෙට්ටියක යතුරක්, පැන්සලක්, සිගරට් කොපුවක්, සිගරට් රඳවනයක්, ගිනි පෙට්ටියක්, ලේන්සු දෙකක්, ලේපිනේ හෝටලයක ගෙවූ බිලක්, කුඩා පොතක්, ෆ්‍රෑන්ක් 100ක් සහ මාරු කාසි, ෆ්‍රෑන්ක් 5ක් වටිනා කැසිනෝ කාසියක්, කබායේ සාක්කුව, පැරිස් තැපැල්පත් 6ක්, ලේන්සු දෙකක් සහ සිල්ක් සලුවක්, ඇස්පිරින් කුප්පියක්, ග්‍රැඩිස් යන අයෙකුගෙන් එවූ ලිපියක්. හෝ බියුටි ආර්යාව. අත්බෑගය.
තොල්ලාලේපන දෙකක්, පුයර ලේන්සුවක්, මිල්ලි නෝට්ටු දෙකක්, පවුම් 6ක්, මාරුකාසි දියමන්ති මුද්දක්, ප්‍රංශ මුද්දර 5ක්, සිගරට් රඳවන දෙකක්, කොපුවක් සහිත ලයිටරයක්, ඇඳුම් බෑගය, රූපලාවන්‍ය උපකරණ කට්ටලයක්, නියපොතු සකස් කිරීමේ උපකරණ කට්ටලයක්, බෝරික් පවුඩර් කුප්පියක්, බෝරික් පවුඩර් යනුවෙන් තීන්තෙන් ලේබල් ලියා ඇත. පයිරට් ලැයිස්තුවේ අගට පැමිණි වෙන විට ජැප් තම ඇඟිල්ල අවසන් අයිතමේ මත තැබුවේය. අපේ මිනිහා සෑහෙන්න දක්ෂයි. එයා තේරුම් ගත්ත අනිත් බඩුත් එක්ක මේක ගැලපෙන්නේ නෑ කියලා. බෝරික් පවුඩර් බම්බුව තමයි. ඒකේ තිබුණේ කොකේන්. පයිරට්ගේ දැස් මදක් විශාල විය. ඔහු තම හිස සෙමින් ඉහළ පහළ වැනුවේය. අපේ ප්‍රශ්නෙට ඒ හැට උදව්වක් වෙන්නේ නෑ තමයි ජැප් කීවේය. ඒත් මම කියන්න ඕනේ නෑනේ. කොකේන් වලට ඇබ්බැහි වුණ කෙනෙකුට තමන්ව පාලනය කරගන්න අමාරු බව. මං හිතන්නේ ওই නරක පුරුද්ද කෙසේ වෙතත් අපේ ආර්යාව තමන්ට ඕන දෙයක් වෙනුවෙන් මහලු කවදානමක් ගන්න කෙනෙක් නෙමෙයි. එයාට ওই වගේ දෙයක් කරන්න හිතේ හයියකුත් නෑ. අවංකවම එයා ඒක කළා නම් කලේ මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ. මේ මුළු පරීක්ෂණයම මොකක් හරි පොඩි පොටක් පෑදෙන්න ඇවිත් ආයෙ අතහැරෙන જાති එකක්. පයිරට් නැවතත් යතුරු ලියනේ කළ කඩදාසි එකතු කර කියවන්න පටන් ගත්තේය. ඉන්පසු ඒවා මේසේ මත තබා සුසුමක් පිට කළේය. බැලූ බැල්මට ඔහු කීවේය. තේරම කරුණු යොමු වෙලා තියෙන්නේ එකම එක කෙනෙක් අපරාධය කළා කියන විදිහට. ඒත් මට තේරෙන්නේ නැහැ ඇයි කියලා. අඩු ගානේ කොහොමද කියලා. ජැප් ඔහු දෙස ඔරවා බැලුවේ. ඔයා කියන්නේ මේ ලයිස්තුව කියවලා ඔයාට යම් අදහසක් ඇති වුණා කියලාද? ඔව් මං හිතනවා. ජැප් කඩදාසි ටික අතටගෙන ඒකින් කියවා අවසන් කළ කඩදාසි ෆෝනියර් අතට දුන්නේය. ඉන්පසු ඔහු ඒවා මේසේ මත දසා පයිරට් දෙස බැලුවේ. මට කොලොප්පම් කරනවද පයිරට් මහත්තයෝ? නෑ මං කියන්නේ ඇත්ත. ප්‍රංශුවාද කඩදාසි ආපසු මේසෙට දැමුවේ. ඔයා මොකද්ද කියන්නේ ෆෝනියර්? ප්‍රංශුවා හිස දෙපසට වැනුවේ. සමහර විට මම මෝඩෙක් වෙන්න ඇත. ඔහු කීවේය. ඒත් මට තේරෙන්නේ නෑ මේ ලයිස්තුවෙන් අපිට මහ ලොකු ප්‍රයෝජනයක් තියෙයි කියලා. ලයිස්තුවෙන්ම නෙමෙයි පයිරට් කීවේය. ඒත් මේ පරීක්ෂණයේ යම් යම් සිදුවීම් එකනකොට අනේ මන්ද මම වැරදි වෙන්නත් පුළුවන්. ඔයාගේ මත එළියට දාන්න බලන්න ජැප් කීවේය. මං ආසයි ගැන අහන්න. පයිරට් හිස දෙපසට වැනුවේය. නෑ ඔයා කියනවා වගේ ඒක මතයක් විතරයි. මං යම්කිසි දෙයක් ඔය ලයිස්තුවෙන් දකින්න බලාපොරොත්තු වුණා. දෙයියම්පා. මට ඒක හම්බ වුණා. ඒත් මාව වැරදි පැත්තට යොමු වෙන එකක්. ඒකෙන් වෙන්නේ. හරි හෝඩුවාව තියෙන්නේ වැරදි පුද්ගලයා ළඟ. ඒ කියන්නේ තව සෑහෙන්න වැඩ තියෙනවා කරන්න. ඇත්තටම සමහර දේවල් මට තාම ප්‍රහේලිකා. මට තාම පාර හොයාගන්න බෑ. සමහර කරුණු පේන්න තියෙනවා විතරයි. ඒවා පිළිවෙලකට විද්‍යානුකූලව පෙළගස්වන්න ඕනේ. ඔයා මම දැක්කදී. දැක්කේ නැද්ද? නෑ ඔයා දැකලා නෑ. එහෙමනම් අපි තනි අදහස් වලට අනුව වැඩ කරමු. මම ස්ථීරවම කිසි දෙයක් දන්නේ නෑ. මට තියෙන්නේ සැකයක් විතරයි. මම හිතන්නේ ඔයා නන්දොඩ වුණා කියලා. ජැප් කීවේය. ඔහු හිටගත්තේය. එහෙමනම් අදට වැඩ නවත්තමු. මම ලන්ඩන් පැත්ත බලන්නම්. ෆෝනියර් ඔයා පැරිසිට යනවනේ. එතකොට ඔයා මොකද කරන්න පයිරට් මහත්තයා? මම තාමත් හිතාගෙන ඉන්නේ ෆෝනියර් මහත්තයත් එක්ක පැරිසිට යන්න. මට දැන් ඒක ඕනෑවට තවත් වැඩි වුණා. වැඩි වුණා? ඔයාගේ ඔළුවේ තියෙන කෙහෙම්මල මොකක්ද කියලා දැනගන්න මට ආසයි. කෙහෙම්මල? එහෙම කියන්න එපා. ෆෝනියර් ආචාරශීලී ලෙස තමයි අත දුන්නේය. ඔයා කරපු සංග්‍රහ වලට බොහොම ස්තුතියි. අපි හෙට උදේ ක්‍රොයිඩන් වලදී මුණ ගැහිමු. හරියටම හරි උදේම. අපි ප්‍රාර්ථනා කරමු අපේ ගමනේදී කවුරු හරි අපිව මරන්න එපා කියලා. රහස් පරීක්ෂකයන් දෙදෙනා පිටව ගියහ. පයිරට් 100ක් දකින්නාක් මේ මද වේලාවක් එලෙසම සිටියේය. ඉන්පසු ඔහු සිටගත්තේය. අලු බඳුන හිස් කර පුටු සකස් කර අස් කරේය. ඔහු මේසයක් මත තිබූ පුවත්පතක් අතට ගත්තේය. ඔහු සොය මේ සිට පිටුව කරා ඔහු පැමිණියේය. හිරු රශ්මියට ආලය කරන්නන් දෙදෙනා. එහි මාතෘකාවයි. ඕ බියුටි සිටුවේ දේවිය සහ රේමන්ඩ් බැරක්ලෝ මහතා ලේපිනේහිදී යනුවෙන් ඡායාරූපයේ යටින් සඳහන් වී තිබුණි. ඡායාරූපයේ වූයේ අතිනත පටලවාගත් නානැඳුමි සරසුණු දෙදෙනෙකි. අනේ මන්ද හර්කියුලස් පයිරට් කීවේය. මේ වයින් කෙනෙකුට යමක් හිතෙන්න පුළුවන්.